අතන ගණින් වරින් වගේ ඵලයන් වගේවා කිව්වහම ළමයිගේ ඔළුව නරක් වෙනවා ළමයිනුත් ඒවා කියන්න පුරුදු වෙනවා මේ අපි එහෙම කතා කරන එක ළමයිට හොඳ නෑ කරුණාකරලා ඔයාගේ ඇටිටියුඩ් හදාගන්න ඔයා පොඩක් මේ පිළිවෙලට ළමයිට කතා කරන්න පුරුදු වෙන්න නැත්නම් මේක හරිම කරදරයක් අපේ ළමයි අපිට හදාගන්න බැරි වෙනවා ඒ හාමුදුරනේ මම ඉතින් හැමදාම කල්පනා කරනවා මම ඇත්තටම කොහොමද මගේ ළමයි දෙන්නට හොඳට ලස්සනට ආදරෙන් මගේ රත්තරන් පුතේ අපි බච්චුට්ටක් කමුද පැටියෝ අනේ මගේ පැටියෝ එන්නකෝ ආගේ රීඩින් බුක් එක අරගෙන අපි දෙන්න කොහොමද මේ පොත කියවන්නේ මං අම්මා මගේ පුතාට අම්මා ආදරෙන් කියලා දෙන්නම්කෝ පැටියෝ කියලා ඉතින් මං හැම වෙලේම නිවාඩු දවසට ගෙදර ඉන්න දවසට නැත්තම් වැඩ ඇරලා ආව වෙලාවට හැම වෙලේම මං හිතනවා කොහොමද මම මුන් දෙන්නත් එක්ක ආදරෙන් හැම අදුම තරමේ විනාඩි 10කට වැඩිය මුන් දෙන්නත් එක්ක කොහොමද මම ඉන්නේ කියලා. ඉතින් හිතන වෙලාවකදී මම හිතුවා yes I'm going to be a coolest mom. මම cool මම්මා කෙනෙක් වෙන්න ඕන කියලා. හරි මම පොඩක් එහෙම පිළිවෙල ලස්සන ඇඳුමක් ඇඳගෙන දාලා පොඩි මේකප් එකක් දාලා මම බැලුවා මගේ මූණ හරිම ලස්සනයි හරිම සුන්දරයි මේ පිළිවෙලට තියෙනවා. ඉතින් මම නපුරු වෙන්නේ නැතුව කොහොමද හරිම ප්‍රසන්ට් විදිහට මගේ දරුවෝ දෙන ගාවට යන්නේ කියලා. හරි. First appearance. I'm a coolest mom in the world. Hello. Jyoti Manika. අපි කතන්දර පොතක් කියමුද? සුදුදුව මගේ අපි බච්චුට්ටක් කමුද මාළු කැල්ලක් තෙල් දාලා පරිප්පුයි සම්බෝලයි එක්ක ඉතින් මොකද වෙන්නේ ගත් කටටම කෙල්ල මට කියනවා මට ඒව කන්න බෑ කියලා මගේ යකා එතකොට මෝරයා මගේ ඇඟ ඇතුලින් කුපිත වෙලා ඔලුවට නගිනවා ළමයා කියනවා ළමයාට පැස්ට කන්න ඕනි කියලා දැන් වෙලාව රැත් 9යි මං ගෙට උදේ පාට නැගිටින්න ඕන වැඩට යන්න අතේයනේ මං දැන් පැස්ට හදන්න ඕනද එතකොට පොෂෝ කන්න මට බෑ මට ආයි බෑම් හදන්න බෑ බත් කන්න ඕන කියලා තේයනේ මං ආපහු කල්පනා කරනවා මං කොහොමද